One Punch Man Season 3 Episode 7 මේ කොටස පටන් ගන්න කලින් චූටි ඇඩ් එකක්. guys ඔයාලා ගොඩක් කට්ටිය හිතන්නේ LK Voice Store එකේ මම ඇඩ් එකේ දාන ඔච් විතරයි තියෙන්නේ කියලා. නෑ ඊට අමතරව ගොඩාක් watch items වෙන වෙන items පවා තියෙනවා. watch items සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි speakers අලුතෙන් sunglasses පවා දාලා තියෙන්නේ. ඉතින් තවත් මොකටද බලන් ඉන්නේ? යට description එකේ link එක තියෙනවා. ඉක්මනට මෙගෙන් විසිට් එකක් දාලා බලන්න. ඒ වගේම ඔයාලගේ item එක ගෙදරට ආවට පස්සේ සල්ලි ගෙවන්නත් පුළුවන්. ඉතින් guys කවුරු හරි watch එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් අනිවාර්යෙන් විසිට් එකක් දාලා බලන්න. මේ කොටස පටන් ගද්දිම චයිල්ඩ් ටෙම්පරර් අනිත් කට්ටිය සෙට් එකම එක එක පාරවල් වලින් ගිහින් එක තැනකට එකතු වෙනවා. ඉතින් ඇවිල්ලා බලද්දි කිං නැහැ. කිං කොහෙද කියලා බලද්දි එක්කෙනෙක්ට කියලා ගියාලු මගේ ලොකේෂන් එකට මං ඉක්මනට යන්න. ඔයාලා හිමීට මේ පැත්තෙන් යන්න. මං ගැන බොරු වෙන්න එපා කියලා කිව්වා කියලා කියන එක්කෙනේ. ඒ කාලා චයිල්ඩ් ටෙම්පරර්. එයා තාමත් මාව පොඩි ළමෙක් විදිහට තමයි බලන්නේ කියලා. එයාටවල් එයා තනියෙන් වැඩ කරනවා වගේනේ. ඒකට අනිත් කට්ටිය කියනවා කිංගේ වැඩ කොහොමත් තනියෙන් තමයි. ඉතින් කිංගේ හැටි දන්නවනේ මොනා කරත් වැඩේ හරියට කරනවා. එහෙම කියලා ඉතින් එයාව බූස්ට් කරනවා. ඒකත් එක්කම ඉස්සරහා ගොඩාක් මොන්ස්ටර්ස්ලා එනවා. ඒ වගේම මෙහි ඇටොමික් සාමුරායි ඉන්නෝනේ. එයාගේ කට්ටියත් එක්කගෙන එයාගේ ශිෂ්‍යය තුන්දෙනෙක් ඉන්නේ. එයාලවත් එක්කගෙන තමයි මෙහෙට ඇවිත් තියෙන්නේ. අර නයිට් කාරයා එක අතක් නැතත් තනි අතෙන් ෆයිට් කරනවා. කොහොම හරි මෙයාලා මැද ඉද්දි වටේටම මොන්ස්ටර්ස්ලා 100 ගාණක් මෙයාලා වට කරනවා. ඒ විතරක් නෙවෙයි සයිකික් ටෙලිකයිනසිස් ඇබිලිටි තියෙන ඩයල් එකකුත් හොල්මනක් වගේ මොන්ස්ටර් කෙනෙකුත් ඒක ඉන්නවා. කොහොම හරි ඒ ඩයල් එක ලොකු බිල්ඩින් දෙකක් උස්සලා දැන් තමයි පලි ගන්න වෙලාව. මගේ පවර් එකත් මේකෙන් වැඩි වෙයි කියලා. එහෙම මෙයාලට එකෙන් ඇටැක් කරන්න යද්දි ටොනාඩෝ එකයි එයාගේ ෂීල්ඩ් එක දාලා එහෙම්මම එතන ඉන්න හැමෝම එකෙන් බේර ගන්නවා. දැන් ටොනාඩෝ අර භූතයත් එක්ක ෆයිට් කරන්න ලෑස්ති. ඒ භූතයාගේ පවර් එක අනිත් කට්ටියව මරලා එයාලගේ ඇස් අරන් එයාගේ ඇඟේ ෆික්ස් කරගන්නවා. එතකොට තමයි පවර් එකත් වැඩි වෙන්නේ. එහෙමම දැන් ටොනාඩෝගේ නංගිගේ ඇස් දෙක තියාගත්තොත් හොඳයි නේද කියද්දි ටොනාඩෝ ටෙරිබල් ටොනාඩෝ වෙලා එයාට ඇටැක් කරනවා. ඒත් එක්කම ජෝකර් කෙනෙක් ඒ ක්ලාස් එකේ ට්වින් ටේල්ස් එයාත් ඉතින් ෆයිට් කරනවා හොඳට. කොහොම හරි පොරව ස්නයිපර් ෂොට් මොන්ස්ටර් කෙනෙක් එහෙම ෆෝකස් කරගෙන ඉද්දි ස්නයිපරත් කඩාගෙන යන්න වගේ එක වෙඩිල්ලයි තියන්නේ. ඩයල් එක විතරම ඩවුන්. ඒ වෙන කවුරුත් නෙවෙයි. ඒ ක්ලාස් රෑන්ක් 22 වන් ෂෝට්. ඒකත් එක්කම ගෝ අවුලුවක් ඉන්නවා. එයාගේ නම ග්‍රීන්. එයාට එයාගේ ඇඟින් මුල් එහෙම එලියට දාලා කට්ටිය හිර කරන්න පුළුවන්. දැන් ඒ ඩයල් එක හිර කරද්දි එහෙම එකේ කැයිලා කපනවා. ඒ ක්ලාස් 25 Crescent Moon Thick Bros. ඉතින් ලවර් බෝයි කෙනෙක් වගේ ඉන්නවා. ඒ ක්ලාස් රෑන්ක් 29 නාසිස්ටෝ. පොරත් සුපිරියට ෆයිට් කරනවා. ඒ ක්ලාස් රෑන්ක් 34 ෆෙද එක්ස්පෑන් වගේ නියපොතු 3ක් වගේ එකක් තියාගෙන ඉන්නේ. ඒකේ මොන්ස්ටර්ස්ලට ඇටැක් කරනවා. ඒ ක්ලාස් රෑන්ක් 32 ෂැඩෝරින් සුපිරියටම නින්ජා වගේ ෆයිට් කරනවා. ඒක බලන ෆ්ලැෂ් උත් සුපිරියට ෆයිට් කරා කියලා කියනවා. හැබැයි ෂැඩෝවින් ගෑන් ළමේ ඉතින් අපේ ටෙක්නික් වගේ තියෙනවනේ කියලා ෆ්ලැෂ් අහද්දි එයා මොකුත් නොකිය ඔයාලගේ ටෙක්නික් නෙමෙයි කියලා කුටු ගා එතනින් යනවා. ඉතින් ෆ්ලැෂ් ඔවුනේ නම් අපේ ටෙක්නික් වෙන්න බෑනේ. අපේ මේකේ ගෑන් ළමයි නෑනේ කියලා එයාත් ඉතින් කල්පනා කරනවා. දැන් මේක බලන චයිල්ඩ් එම්ප්‍රයර් හොඳට ෆයිට් කරනවානේ කියලා එයාත් ප්‍රශංසා කරනවා. ඒත් එක්කම ඉතින් ගොඩාක් කට්ටිය නම් කියන්නත් බෑ අප්පා. ගොඩාක් කට්ටිය ඉන්නවා. එයාලත් හොඳට ෆයිට් කරනවා. එහෙම විස තියාගෙන බිහියේ විස තියාගෙන හිටපු ඩයල් එකක් ඉන්නවා. එයා පොඩි කැපිල්ලයි කපන්නේ විස හින්දම. ඒ මොන්ස්ටර් එතනම ඩවුන්. තව ඔලිම්පික් ලේඩි කෙනෙක් ඉන්නවා. එයා එක එක තරඟ වලින් තමයි පහර දෙන්නේ. උස පැනීම, දුර පැනීම කියලා, රිටි පැනීම කියලා. එක එක තරඟ වලින්ම එක එක පහරවල් දෙනවා. ඉතින් මේ විදිහට ෆයිට් කළා. එතනම චුටි මොන්ස්ටර්ස්ලා ඔක්කොම ටික විනාශ කරලා දානවා. මෙයාලා කිට්ටවත් තුවාලවත් වෙන්නේ නැහැ. ඒකෙම චයිල්ඩ් එම්ප්‍රේ දැනගන්නවා. අපිව මාන්සි කරනට වඩා මෙයා මොනා හරි එකට තමයි මේ වගේ සූපි මොන්ස්ටර්ස්ලා එවලා තියෙන්නේ. එයාලා මරයි කියලා දැන තමයි එවලා තියෙන්නේ කියලා දැනගද්දිම ඒ හරියට ටිකක් හයිපයි මොන්ස්ටර්ස්ලා ටිකක් එනවා. අර රයිනෝසිරස් කාරයෙක් හිටියේ ලොකු පන්ච් බෑග් එකකට පන්ච් එහෙම ගහන්නේ. අන්න ඒ ඩයල් එකේ එද්දි ඒ ක්ලාස් එකේ හීරෝත් එයාත් එක්ක ෆයිට් කරන්න try කරනවා. හැබැයි එයා ගොඩාක් පවර්ෆුල්. ඉතින් එයා හැමෝටම මාක්ස් දෙනවා, පොයින්ට්ස් දෙනවා. මෙයා නම් මෙච්චරයි කියලා එහෙම. ඒත් එක මෙයාටත් ඇටැක් කරනවා. එයාලා ඔක්කොම ඩවුන් වෙද්දි අපේ ඇටොමික් සාමුරායි එයා ඉස්සරහට එනවා. ඔයාට ලොකු ධෛර්යයක් තමයි. මගේ ඉස්සරහ ඇවිල්ලා මෙහෙම ඉන්න එකම ලොකු ධෛර්යයක් තමයි. ඒක නිසා පොයින්ට්ස් දෙනවා. එහෙම කියද්දි අපේ ඇටොමික් සාමුරායි කඩුව කොපුවෙන් ගන්නවා ආයි තියනවා විතරයි පෙන්වන්නේ. එහෙමම වැඩ ඉවරයි. අපි යන් කියලා කියද්දි මොකක් ඉවරයිද කියලා අර රයිනෝකාරයාත් එහෙම්මම බලද්දි තමයි එක පාටම නහය අල්ල ගන්නවා. එතකොට තමයි යාට මතක් වෙනවා ගෛරෝ
ගයිරකින් එයා හොඳට ප්‍රැක්ටිස් කරලා ට්‍රේනින් වෙලා ගිහින් අහනවා මම මොන ලෙවල් එකේද කියලා. එයාත් කියනවා ඩීමන් ලෙවල් එකේ තමයි කියලා. එතකොට S ක්ලාස් හීරෝස්ලාත් එක්ක ෆයිට් කරන්න පුළුවන්ද කියලා අහද්දි ඔව් පුළුවන් කියලාත් කියලා තියෙනවා. හැබැයි දැන් තමයි දකින්නේ S ක්ලාස් හීරෝ කොච්චර ඩේන්ජරස්ද කියලා. මෙවුව මතක් වෙද්දිත් පොරගේ කෑලි කැපිලා ඉවරයි. දැන් ඉතින් ටික වෙලාවකට පස්සේ තමයි කෑලි වැටෙන්නේ. වැටෙද්දිස් පොයින්ට් 100යි කියලා තමයි මැරෙන්නෙත්. මේක දකින අනිත් මොන්ස්ටර්ස්ලා එහෙනම් මූට තමයි අපිට ඇටැක් කරන්න ඕනි කියලා රයිනෝම පැරද්දුවා කියලා ඔක්කොම එකට එකතු වෙලා ඇටැක් කරද්දි මෙයාත් කුචි ගියයි කපන විතරයි පෙන්නන්නේ. ඔක්කොම ටික ඩවුන්. එටමික් සාමුරයි බලනවා තව ගොඩක් ඉන්නවා. ඉතින් එයාට ඇටැක් කරන්න යද්දි ෆ්ලෑෂ් වගේ ඇවිත් කුටු ගාය ඇටැක් කරගෙන යනවා. මේක බලන්න නින්ජා ගිල්ලත්. එයාට ෂොක්. මෙයා මෙච්චර ක්වික්ද? එතකොට බ්ලැක් මසල් එයාත් ඉතින් ඔක්කොටම උදව් කරගෙන ඇටැක් කරනවා. පොරි ප්‍රිස්නර් එයාත් ඇටැක් කරද්දි අර බඩජාරියා කනවා මොන්ස්ටර්ස්ලා හැමෝම කනවත් වගේ අවුත්ත කිව්වා වගේ තමයි. එක එක්කත් අතාරින්නේ නැහැ. මොන්ස්ටර්ස්ලා ඔක්කොම ගිල්ල දානවා. කොහොම හරි මෙයාගේ ප්ලෑනත් ගෛරගේ ප්ලෑනත් හැමෝම ෆයිට් කරන විදිය නෝට් කරන්න ටෙක්නික් එක අල්ල ගන්න තමයි. ඒක බලාගෙන ඉද්දි චයිල්ඩ් ටෙම්පරරි ඇවිත් බුග්ගයි. එයාගේ හැ කපලා දානවා. එයාත් කියනවා මං හැමෝම ෆයිට් කරන එක බැලුවා. තිබිලත් කිං ෆයිට් කරන එක තමයි බැලුවේ නැත්තේ. ඒක බලන්නත් පොඩි ආසාවක් තියෙනවා. කමන්නේ. අනිත් එක බැලුවනේ කියලා. එයාගේ ත්‍රෙට් ලෙවල් ඩීමන්ස්ලා ටික. එයාලා තමයි මේන් මොන්ස්ටර්ස්ලා. ඉතින් එයාලව තමයි දැන් වැඩේට බස්සන්න රෙඩි වෙන්නේ. දැන් එහෙම උඩ ඉන්න කට්ටිය ඔක්කොම ඉවරයක් කරානේ. දැන් S ක්ලාස් හීරෝස්ලා විතරක්. එහෙම පහළට බහින්න ලෑස්ති අන්ඩර්ග්‍රවුන්ඩ් එකට බහින්න. ඒ වගේම අපේ ඇටොමික් සාමුරායිගේ ගෝලයා ටිකත් මෙයා එක්කගෙන තමයි යන්නේ. දැන් අර බඩජාරියාව ඇතුළට තල්ලු කරන්න බැරුව මුන් තටමද්දි ඇටොමික් සාමුරායි ඇවිල්ලා පොළොවත් එක්ක කපලා දානවා. එහෙම තමයි බඩජාරිය ඇතුළට යවන්නේ. දැන් අර ඉතුරුච්ච මොන්ස්ටර්ස්ලා ඇවිල්ලා ගෛරට කම්ප්ලේන්ට් කරනවා. අපි ට්‍රයි කරා. අපිට බෑ. අපි හිතන විදිහ නෙවෙයි. එයාලා ගොඩක් ශක්තිමත්. අපි පරාද වීගෙන එන්නේ. මේ යන පොට හරියන්නේ නැහැ කියාගෙන එයාට කම්ප්ලේන්ට් කරද්දි එයා මොනා කරන්නේ කේන්තියට උඹලා එක්ක මැරෙන්න ඕනි නැත්තම් යුද්ධ කරන්න ඕනි කියලා. නිකන් මරන්නත් බෑනේ. අපි කින්ට කැමරට දෙමු කියලා. එහෙමම ඔක්කොම ටික කූඩු කරලා චප්ප කරලා කොටුවක් වගේ හදලා ඒක කිං ඔරුචිට කන්න දෙනවා. ඒකත් එක්කම හැමෝම දැන් සෙටාර් එකම එකිනෙකා දැන් ඇතුළට එනවා. ඒත් එක මේ කොටස ඉවර වෙනවා. දැන් අටවැනි කොටසක් පටන් ගන්නවත් එක්කම අපේ සෙට් එක එක පැත්තෙන් තමයි බැහැලා ඇතුළට එන්නේ. කොහොමද මෙයාලා ට්‍රාන්ස්මිටරයක් දුන්නනේ. ඒකේ ලොකේෂන් එක එහෙම බලන විදිය. ඔක්කොටම මැනුවල් එකක් දීලා තියනවලු. ඒ ලොකේෂන් එකේ මැප් එකක් දීලා තියනවලු. ඒක නිකන් උස ගුහාවක් වගේ නිකන් යටට ටිකක් ටවර් එකක් වගේ. අන්න ඒක ඇතුලේ නැති වුණොත් එහෙම ආයි ගාන්ට පාර බලලා එන්නත් හොඳට ලොකේෂන් ට්‍රැකර් එහෙම දාලාලු තියෙන්නේ. ඒක නිසා ඒක පාවිච්චි කරලා ඇතුළට එළියට එහෙම යන්න පුළුවන් කියලා කියනවා. දැන් ෆ්ලෑෂ් ඉස්සරහට එද්දි මොන්ස්ටර්ස්ලා තුන්දෙනෙක් උඹ නේද ෆ්ලෑෂ් ඔයා මේ පැත්තෙන් එනවා කියලා අපි කලින්ම දන්නවා. ඒක නිසා තමයි උඹට ඇටැක් කරන්න අපි හිටියේ. බලමුකෝ උඹේ වේගෙ දැන් කියලා කට වහන්නේ කපාගෙන ඉස්සරහට ගිහින් ඉවරයි. දැන් එහෙම ඉස්සරහට යද්දි අර ඩබල් ෆ්ලෑෂ්ගෙන් පලිගන්න ඉන්න ඩබල් ඉස්සරහට ඇවිල්ලා ෆයිනල් 44 ඉන්සිඩන්ට් එකට උඹනේ හේතුව ෆ්ලෑෂ් කියන්න කියලා කියද්දි ඒකට දැන් මොකද කියලා දැන් ෆයිට් කරනවා. සුපිරියටම ෆයිට් එකක් යනවා. ඒ වගේම අර ඩයල් එකක් මකුළු දැල්ල එහෙම පාවිච්චි කරනවා. ඒකනොත් ෆ්ලෑෂ් බේරනවා. ඒත් එකම ෆ්ලෑෂ් දැනගන්නවා මෙයාලා ඒ ගමේ කට්ටිය ඒ වගේම මෙයාගෙන් පලිගන්න තමයි මොන්ස්ටර් ඇසෝසියේෂන් එකට බැඳලා තින්නේ කියලා. ඔය හරියටම කිව්වා කියලා මේ තැන වැඩක් නැහැ. අපි තව තැනකට යන් කියලා. ඒකට යටින්ම තැනක් තියෙනවා අර දියැල්ල ප්ලේස් එක. අන්න ඒ හරියට දැන් මෙයාව එක්කන් යනවා. කොහොම හරි ඒකෙන් කෙනෙක්ගේ නම ගෝල්ඩන් 37 ඒ කියන්නේ ජෝඩුවේ නම ගෝල්ඩන් 37 එක්කෙනෙක්ගේ නම ටෙම්පස් වින් අනිත් කෙනා හෙල් ෆයර් ෆ්ලේම් දෙන්නම ඩීමන් ලෙවල් එකේ දෙන්නෙක්. දැන් ෆ්ලෑෂ්කින් අහනවා ඔයා මෙයාව මැරුවද කියලා. ඒකට හැම එක්කටම ඔව් එයා නම අහන එකට ඔව් මං කරන වැඩ කාටවත් කියන්නේ නැහනේ. ඒක නිසා ඉතින් දන්නෙත් නෑ. මටත් අමතකයි සමහර දේවල් කියලා. මතක් කරපුවම තමයි මතක් වෙන්නේ කියලා. එහෙම කියනවා. ඒත් එකම ආයෙත් ෆයිට් එක. මේ සැරේ ෆයිට් කරලා අවසානට කඩුවත් කුඩු කරලා දානවා. ඊපස්සේ ෆ්ලෑෂ් අර කට්ටිය කඩුව කුඩු කරනවා. දැන් එහෙම කියනවා ඔයා බොරුවට රඟපාව ඇති. ඔයාලගේ ඇත්ත ෆෝම් එකට එන්න. ඔයාලා මොන්ස්ටර් ෆෝම් එකට එන්න කියලා කියද්දි ඔයා එකක් දන්නවද කියලා මොන්ස්ටර් ෆෝම් එකට ගිහින් ආයෙත් ඉතින් ඔයත් එක්ක මේ කඩු අනම්මනන් වලින් ෆයිට් කරන්නේ නැහැ. අපි මේ මොන්ස්ටර් කෙනෙක් විදියටම ෆයිට් කරන්න කියලා. මොන්ස්ටර්ස්ලා වගේ ෆයිට් කරත් මෙයා මොනා කරන්නේ? ඒ කට්ටියත් එක්ක ෆයිට් කරලා දෙන්නම දෙකට කපලා දානවා. කපලා කියනවා ඔයාලගේ ස්පීඩ් එකත් සුපිරි. මොන S ක්ලාස් හීරෝටවත් ඔයාලගේ ස්පීඩ් එකෙන් ෆයිට් කරන්න බෑ. ඔයාලට සුපිරි ස්පීඩ් එකක් තියෙන කියලා. ඉතින් එයාලා මැරෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. දෙකට නම් කැපුණා. ඒත් එක්කම දැන් ෆ්ලෑෂුත් එතනින් යනවා. කොහොමද ෆ්ලෑෂ්ගේ සිග්නල් එක අපේ එම්පයර් චයිල්ඩ්ට ඒක බලාගෙන යද්දි ඒක පාට මූරු ඩයල් එකක්. එයාව කපන්න වගේ පිටිපස්ස
පිටිපස්සෙන් එද්දි. පිටිපස්සෙන් තව එකෙක් කවුදෝ කෙනෙක් වෙඩ තියනවා බලද්දි. එම්පයර් චයිල්ඩ්. එයාගේ රොබොට් කෙනෙක් පිටිපස්සෙන් එවලා තියෙන්නේ කවුරු හරි පිටිපස්සෙන් ඇටැක් කරන්න ආවොත් වෙඩ තියන්න කියලා. ඉතින් ඒ රොබොට් තමයි මෙයාට ඇටැක් කරේ. මිනි ඔක්ටෝ ටැන්ක් නම්බර් 8. දැන් එහෙමම ඩ්‍රයි නයිට්ව බලන්න යද්දි එයාගේ කෑලි එහෙම කුඩු කරලානේ කින් ඔරිචිගේ වැඩක් වෙන්නේ නැති කියලා. එයාත් හොඳටම බය වෙනවා. ගයිස් ඔයාලා මේ වෙනකම් මේ ෆිල්ම් එක බලනවා නම් පුළුවන් නම් පොඩි ලයික් එකක් දාලා අපිට සපෝට් එකක් දෙන්න. ඔයාලගේ ලයික් එක තමයි අනිත් අයටත් මේ වීඩියෝ එක රෙකමන්ඩ් වෙන්නේ. ඉතින් ගයිස් පුළුවන් නම් ලයික් එකක් දාන්න. හරි. ආයෙත් අපි කතාවට යමු. කින් ඔරිජිනල් නම් මාට්ටු වෙන්න හොඳ නැහැ කියලා. මෙයාගේ මොනවා හරි ඩේටාස් අනම්මනම් තියනවද කියලා. එහෙම මෙයාම චෙක් කරලා බලද්දි වැගන්ම ඉන්න ලොකේෂන් එක මෙයාට එයාගේ ඩේටාස් වලින් ලැබෙනවා. ඒකත් අරගෙන දැන් එහෙමම එළියට යද්දි පීනික්ස් මෑන් ඔක්ටෝ දැකලා ඒක කුඩු පට්ටම් කරලා දානවා. කොහොම හරි මෙයා නිකන් ලීඩර් වගේ තමයි කතා කරන්නේ. චයිල්ඩ් එම්පරර් දානවා ලීඩර්ද ලීඩර් නෙවෙයි හැබැයි මැනේජර් වගේ මම නිකන් මධ්‍යස්ථය වගේ. හැබැයි මගේ වටේ ඉන්නව මට ගරු කරනවා. එහෙම කියලා කොහොම හරි ඔයාවත් මං ඉවරයක් කරලා කින් ඔරිජිගේ ප්ලේස් එකත් කොහොම හරි මං අරගන්නවා ප්‍රොමෝෂන් අරන්. එහෙම කියලා එයා නිකන් හීනමවනවා. කොහොම හරි දැන් අනම්මනම් කෑ ගහලා එහෙමම ඇටැක් කරද්දි ටංගයි කන්නඩි ගැප්පෙන්නේ හොටත් නිකන් කුඩු වෙනවා වගේ. ඒක ට්‍රාන්ස්පේරන්ට් ට්‍රැප් එකක්. මෙයා කතා කරන ගැප් එකේ හැබැයි චයිල්ඩ් එම්පරර් පොර හයි කරලා දීලා තියෙන්නේ කොහොම හරි. එහෙම්ම මෙයාගේ බෑග් පැක් එකේ නිකන් කටින් බ්ලේඩ් වගේක් කරන් චකබක පිනිස්මෑන්ව කපලා එතනම ඩවුන් දානවා. දැන් කොහොම හරි අපේ වැගන් මයින්න තැන්ට ගෙම් එක පැන ගිහින් එහෙම වැගෙන් මාගේ මූණ ඇල්නවා. එතකොට මේ හරියට විස දුමක් වගේ එකක් ගහවිල්ලා එතන මොන්ස්ටර්ස්ලා ඩවුන් දාගෙන අපේ චයිල්ඩ් එම්පරර් ඇතුළට එනවා. ඒත් එක මේ හරියට හෙට්‍රෝ ජෙලිෆිෂ් එනවා. අර ජෙලිෆිෂ් කාරයා හොටු ගොඩක් වගේ හිටියේ අන්න ඌ. ඉතින් ඌ ඇවිල්ලා ඇටැක් කරන්න එද්දි මෙයාත් අර චකබක ඔක්කොගෙම කපනවා බෑග් පැක් එකේ තියෙන ආයුධ අරන්. ඒ වුණාට මෙයාට මොකුත් වෙන්නේ නැහැ. වතුර වගේනේ හොටු ගොඩක්නේ ආයෙත් තැලෙනවා. ඉතින් එතකොටම තමයි මොනා කරන්නේ එහෙම පෙට්‍රල් වගේ ඇඟට හලලා පුස්කයි ගිනි තියලා දාපු ගමන් පොර පිච්චිලා අලු වෙලා යනවා. දැන් එහෙමම වැගන් මාව එක්කන් යද්දි එයාට ගොඩක් බඩගිනි කියලා කියනවා. ඉතින් මෙයාත් ජෙලි වගේක් දෙනවා. ඔයා එස්-ක්ලාස් හීරෝ චයිල්ඩ් එම්පරර් එන්නේ ඇයි ඔයා පරක්කු කියලා අහනවා. මෙයා ඔරවලා බලද්දි නෑ මං නිකන් ඇහැවේ කියලා කියනවා. ඒත් එක්කම සද්දයක් ඇහෙනවා. මගේ පිටිපස්සෙන් ඉන්න අර පැත්තේ කවුද ඉන්නවා. මගේ රිමෝට් කන්ට්‍රෝල් ටැංක් එක තියලා මෙයාව මරලා දාමු කියලා. එයායි කතාව ඉවරයක් කරලා දාමු කියලා. එහෙමම දැන් මේ පැත්තට වාහනේ පැදන් යද්දි ඒක කුඩු පට්ටම් කරලා දානවා. බලද්දි අර ඩ්‍රයිව් නයිට් වගේම හිටියේ MP5 ද මොනවාද එක. අන්නේ රොබෝ මෑන් තමයි මෙයාට ඇටැක් කරන්න ඇවිල්ලා තින්නේ. එතකොටම අපේ එම්පයර් බටනලා වගේක් යවලා හතර පැත්තෙන් කොටුවක් දාලා බක්පක් සෝපර් කියලා මොකක්ද එක ඒක මෙකැනිකල් නියුට්‍රලයිසර් එකල්ලු. ඒ කියන්නේ මොනවා හරි එක්විප්මන්ට්ස් අනම්මනම් යකඩ බඩුව එහෙම තිබ්බනම් ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් බඩුව එහෙම තිබ්බනම් ඒකේ පණ ටික නැති කරන්න තමයි ඒක ක්‍රියා විරහිත කරන්න තමයි මේක යූස් කරන්නේ. හැබැයි මේක යූස් කරලත් වැඩක් වෙන්නේ නැහැ. දැන් ඒක කඩා දාලා එළියට එද්දි එහෙම මෙයා බෝල 3ක් පහලෙන් යවනවා අන්ඩර්ඩොග්ලු. ඒකත් එහෙම රොබොට් බල්ල වෙලා තුන්දෙනාම එකතු වෙලා එහෙම ඇටැක් කරන්න යනවා. කොහොම හරි ඒ වයිල්ඩ් ඩොග්ට මෙයාත් එක්ක ෆයිට් කරන්න තියලා වැගන් මාවත් ඇදගෙන ඉක්මනට වරෙන් මෙහාට යන්න අපි මෙතන හිටියොත් අපිටත් මැරෙන්න තමයි වෙන්නේ කියලා. එහෙමම ඇදගෙන යද්දි වැගන්මා පොඩ්ඩක් ඉන්න මෙහා බල්ලයන් කියලා කියනවා. ඒත් තහන පාටක් නෑ ඇදගෙනම යනවා. එහෙම මේ කොටසත් ඉවර වෙනවා. දැන් 9 වෙනි කොටස පටන් ගන්නවත් එක්කම වැගන්මත් අහනවා ඇයි යත් එක ෆයිට් කරේ නැත්තේ? ෆයිට් කරන්න ඔයා තමයි දිනන්නේ. නෑ ඒක ගොඩක් බලවත්. ඒකත් එක්ක ෆයිට් කරොත් දිනන්න උනත් ගොඩක් වෙලා ගන්නවා. ඒක නෙවෙයි දැන් මගේ මිෂන් එක. ඔයා බේරලා උඩට එක්කන් යන එක. එහෙමද? එහෙනම් හරි. පොඩක් හිමින් යන්කෝ රෙස් කරමුකෝ. නැත්තම් මට මහන්සි. මොන්ස්ටර් කෙනෙක්. ඔව් මං එද්දි තමයි මුව මැරුවේ. මේක බලද්දි ඩොන්කන් බර්ඩ් වගේනේ. එහෙම කියද්දි චයිල්ඩ් ටෙම්පරේටර් මතක් වෙනවා. මේක එයා කොස්ටියුම් එකක් කියලාත් කිව්වා නේද? එහෙම කියද්දි එයා ගැන දන්නවද කියලා අහද්දි එයා කියනවා ඇනිමල් එම්පරර් කියලා ටීවී ෂෝ එකක් යනවලු. ඒකේ මෙයාගේ නම ඩොන්කන් බර්ඩ්ලු. ඉතින් මේ ඩොන්කන් බර්ඩ් ඒකට හරියට මොලේ නැල්ලු. ඒක නිසාම පිටින් විට මැරෙනවලු. හැබැයි ෂෝ එක ඉවර වුණාම ඊළඟ ෂෝ එකේ ජීවිතුන් අතර ඉන්නවලු. ඉතින් ජීවිතුන් අතර එයි කියලා කියද්දි මෙයාටත් නිකන් ෂොක්. වැගන්මක් කියනවා බය වෙන්න එපා. ඒ ටීවී ෂෝ එකේ විතරයිනේ. එහෙම කියද්දි චයිල්ඩ් එම්පරර් මේ ගැන කල්පනා කරගෙන තමයි යන්නේ. ඒත් එක්කම පීනික්ස් මෑන් එක පාටම බලයක් ඇවිල්ලා ආයෙත් පොරට පණෙනවා. ඒකත් මේ සැරේ ඊට වඩා බලවත් පොරකේ මූණක් පේනවා. ගෛරෝ කලින්ම කිව්වා
කෙනෙක් මැරුණොත් තමයි. මැරිලා ආයෙත් ජීවිතුන් අතර ආවොත් තමයි මොන්ස්ටර්ගේ බලය ටික ටික වැඩි වෙන්නේ. එහෙම තමයි කියලා. දැන් ඉතින් ට්‍රෙඩ් ලෙවල් එක ඩ්‍රැගන් එකට යනවා. දැන් එහෙම ඇටැක් කරද්දී ආයේ ගාඩ් එක දාලා මෙයා මොනා කරන්නේ? වැගන් මාවට ගාඩ් එක තියලා. එහෙම මෙයා දුවගෙන යනවා. මගේ බඩුත් ඉවරයි. දැන් මම්ම තමයි ෆයිට් කරන්න ඕනි කියලා. එහෙමම දැන් ට්‍රැප් එහෙම ෆික්ස් කරලා ෆයිට් කරන්න රෙඩි වෙනවා. ගිය සැරේ වගේ තමයි ට්‍රාන්ස්පේරන්ට් බොක්ස් එකක් එහෙම ෆිට කරලා තියෙනවා. හැබැයි දෙක තුනක්ම ෆිට කරාට මෙයා ඒවා කුඩු පට්ටම් කරගෙන ආවිත් මෙයාට ඇටැක් කරන්නේ. එහෙමම කියනවා මං තමයි බලවතා. මේ ලෝකේ ඉන්න බලවත්ම මොන්ස්ටර් මම. ඒ තරම් ලොකු බලයක් මං ෆීල් කරනවා. දැන් එහෙමම අපි චයිල්ඩ් එම්පරර් අඬන්න පටන් ගන්නවා. උඹ බය වෙලා දඬන්නේ. බයෙන් නෙවෙයි. ගිහින් ගිහින් උඹ වගේ එකෙක් එක්ක පෙරදුනානේ. ඒකත් টොප් රෑන්ක් එකේ හිටියව නම් කමක් නෑ උඹ. ඒකත් දැන් උඹ වෙනුවෙන් මගේ අල්ටිමේට් වෙපන් එක යූස් කරන්න වෙනවනේ. එහෙම කියලා තමයි මං දුකට අඬන්නේ කියලා. බ්‍රේව් ජයන්ට් වෙපන් එක ඇක්ටිවේට් කරද්දි. එහෙමම ඒ හරි පාර්ට්ස් එහෙම ඇවිල්ලා දඩ බඩගයි. නිකන් හරියට පවර් රේන්ජර්ස් වගේ ඇක්ටිවේට් වෙනවා මෙයාගේ ඇඟට ඇවිල්ලා පාර්ට්ස් එහෙම. එහෙම එකයි දෙන්නේ විසි වෙලා ගිහින් වැටෙන්නේ. ඉතින් ඒක එයා කලින්ම මෙතන පාර්ට්ස් එහෙම එද්දි හංගලා ඇවිල්ලා තියෙන්නේ. චයිල්ඩ් එම්පරර් බේරගන්න කියලා. චයිල්ඩ් එම්පරර් අරකින් කෑ ගහනවා. මේක මෙතන හංගලා තිබ්බනම් කලින්ම යූස් කරන්න තිබ්බනේ කියලා. ඒ වුණාට මෙතන වීක්නස් එකක් තියෙන එක එයා තමයි දන්නේ. විනාඩි 3කට විතරයි මේක ඇක්ටිවේට් කරලා තියාගන්න පුළුවන්. ඒක ඉතින් එයාලා දන්නේ නැහනේ. හැබැයි පීනික්ස් මෑන් ඒක පොඩක් දැනගන්නවා. මොනවා හරි මේකේ දුර්වලතාවයක් තියෙන හින්දා තමයි මෙහෙම හංගලා ඇවිත් තියෙන්නේ කියලා. ඒත් එක්කම ඇටැක් කරද්දී ඒත් පීනික්ස් මෑන් වේගෙන් යනවා. මෙයා තතරන පාටන්න එක එක රොබොට්ස් අනම් මනම් දාලා මෙයාට ඇටැක් කරනවා. ඇටැක් කරන බලය වැඩි වෙනවද දන්නේ නැහැ. පාට හැමත් වෙනස් වෙනවා. කොහොම හරි අවසානට ලොකු පංචයක් ගහද්දී වැට්ටු දෙක තුන කඩාගෙන යද්දී ෆ්ලැෂි ෆ්ලෑෂුත් ඒ හරියට එනවා වගේ ට්‍රාන්ස්මිටරේ වැටෙනවා. ඒත් එක්කම ෆ්ලැෂි ෆ්ලෑෂ් එනවා කියලා හැදලා ෆ්ලැෂි ෆ්ලෑෂ් කියලා කතා කරද්දී ෆ්ලැෂි ෆ්ලෑෂ් වෙන කොහෙද බලද්දී ට්‍රාන්ස්මිටර් විතරක් තියෙනවා. ෆ්ලැෂි ෆ්ලෑෂ් ඉවරයි දන්නේ නැහැ කියලා මෙයාත් දැන් කල්පනා කරනවා. කොහොමද ෆ්ලැෂි ෆ්ලෑෂ්ගේ අතින් වැටලාද කොහෙද ට්‍රාන්ස්මිටරේ. ඒකත් එක්කම ෆීනික්ස් මෑන්ව බලද්දී එයා එන්නෙන්නම් පවර්ෆුල් වෙලා දිලිසෙන්න පටන් ගන්නවා ඇඟ හැමත්. ඒකත් එක්කම ෆ්ලෑෂ් බෑක් එකක්. එයා ඇත්තටම ෆීනික්ස් මෑන් වගේ කොමඩි ෂෝ එකකින් හිටියේ. කොමඩි ෂෝ එක කැන්සල් වෙලා. ඉතින් ඊට පස්සේ මෙයාගේ ඇඟේ තියෙන කොස්ටියුම් එක එයාට ගලව ගන්න බැරි වෙලා එයාගේ ඇඟේ මේ ඇඳුම ඇලිලා. ඊට පස්සේ ටික ටික මොන්ස්ටර් කෙනෙක් වෙන්න පටන් අරන් ඊට පස්සේ තමයි මොන්ස්ටර් කෙනෙක් වෙලා තියෙන්නේ. දැන් එහෙමම අපේ ඩයල් එකට ඇටැක් කරලා වැගන්මා එයාගේ අත කඩලා වැගන්මාව අරගන්නවා. ඒකත් එක්කම රේ ගන් එකක් වගේ එකක් අරන් ලොකු එලියක් විහිදද්දි මෙයාටත් මොකුත් කරගන්න විදියක් නැහැ. ඒකත් එක්කම මෙයාට මැරිච්ච මිනිස්සුත් ඇහැරවන්න පුළුවන් නැගිටවන්න පුළුවන්. දැන් සොම්බිස්ලා වගේ මැරිච්ච මිනිස්සු ඇහැරවලා එහෙම්මම එයාලට අන්න දෙනවා චයිල්ඩ් එම්පරර්ට ඇටැක් කරන්න කියලා. කොහොම හරි මෙයාව ගොඩක් කට්ටිය හැල්ලුවට ලක් කරලා තිනවා. ඒ දේවල් එහෙමත් එයාට මතක් වෙනවා. ඒ වගේම මෙයා ඒ සූට් එක ගලවන්න තමයි ගොඩක් try කරලා තියෙන්නේ. ඒ වගේම මෙයාටත් දැන් ගලව ගන්න බැරි වුණානේ කියලා. එහෙමම දැන් වැගන් මාවත් අරගෙන එතනින් යන්න හදද්දි මෙයා තාරණ පාටක් නැහැ. එයාගේ අන්ඩර්ඩොග් එක්ටි මෙයාගේ අත එහෙම ට්‍රාන්ස්ෆෝම් කරනවා උලක් විදියට ඩ්‍රිල් එකක් විදියට. එහෙම එයාගේ බඩ ඩ්‍රිල් කරන්න හදනවා. ඒත් බෑ. තව තප්පර 10ක් විතර තමයි මෙයාගේ සූට් එකේ පවර් එක තියෙන්නේ. දැන් එහෙම ලොකු පවර් එකක්. හරිය නිකන් අර බල්ලගේ පවර් එක වගේ මිලේනියම් සුපර් පවර් මොනවද එකක් කියලා. එහෙම ලොකු පවර් එකක් දාලා එයාට ඇටැක් කරද්දි ඒකත් මෙයා දරා ගන්නවා කියලා. එහෙම ඉස්සරහින්දී ලොකු පවර් එක කොච්චර ලොකුද කිව්වොත් අහසටත් ඒ පවර් එක වදිනවා. ඒකත් එක්කම ෆීනික්ස් මෑන්ව බලද්දි මෑන්ගේ පැත්තක් එහෙම්මම අළු වෙලා වගේ ඒ වුණත් පොර මැරුන්නේ නැහැ. එහෙම ඇටැක් කරන්න එද්දී කටෙන් හපලා මොකද්ද එකක් ඇතුළට දානවා. පස්සේ තමයි පොරට මීටර එන්නේ. කූඹියෙක් වගේ මොකද්ද එකක්. කොහොම හරි දැන් hina වෙලා කුචි කැවෙනවා කියලා hina වෙනවා. බිම පෙල්ල කොහොම හරි එක ගන්න බලනවා. දැන් ඉතින් චයිල්ඩ් එම්පරර්ත් කියනවා මේක තමයි මගේ නම්බර් 1 වෙපන් එක. ඒක දාන්නත් වැඩි කැමති නැහැ. ඇයිද කිව්වොත් පව් හතුරෝ ඒකෙන් ගොඩක් දුක් විඳිනවා. කොහොම හරි කුරුමිනියෙක් වගේ සතෙක් වගේ ඉක්විප්මන්ට් එක hina වෙලා මැරණකම්ම කුචි කවනවලු. එහෙම බැරිම තැන පොර එහෙම සූට් එක ඉරා ගද්දි මාට්ටුනාද මේක කරන නිසා තමයි මේ වගේ සතෙක් උඹ ඇඟ ඇතුළට දැම්මේ. දැන් මාට්ටුනානේ කියලා කියද්දි මෙයාගේ ඇඳුමේ පවර් එක ටික ටික අඩු වෙද්දි එහෙම දැන් ඇඳුම තියලා කපන්න පටන් ගන්නවා. ඒ වගේම අර ඩබල ෆ්ලෑෂ් එක ෆයිට් කරේ ඒ ඩබලත් මැරෙලා නැහැ. ඒ ඩබලගේ ඇඟවල ටික ආයෙත් වර්ධනය වෙලා හරියට නිකන් ඩෙඩ්පූල්ගේ වගේ දෙන්නම දැන් එලිකොටෙන් ඉන්නේ. දෙන්නගේ දැක්ක ගම එහෙම දෙපැත්තට දුවනවා. ඒ ගැප් එක අපේ සයිතම්මා දැන් තමයි සයිතම්මා පෙන්නන්නේ. තාමත් අරක දිගේ ඇතුළට එනවා. අනිත් කටේ නම් ඇවිල්ලා ඔක්කොටම ඇටැක් කරලා ඉවරයි. මෙයා තාමත් එනවා. කොහොමද ඇතුළට එද්දි
එද්දි අරුන් දෙන්න දුවගෙන මේ පැත්තට තමයි එන්නේ. මොකද්ද උනේ? අපි ෆ්ලෑෂ් එක ෆයිට් කරගෙන හිටියේ. ෆ්ලෑෂ් තමයි මෙහෙම කරන්න ඇත්තේ. ඌ නම් ඉතුරු කරන්නේ නැහැ කියලා කියද්දි සයිතාමත් බලනවා. ඔයාලා දෙන්න කවුද? දෙන්න මොනා කරන්නේ මේ හෙළුවැල්ලෙන්? එහෙම කියලා ආද්දි දෙන්නම ලැජ්ජාවටත් එක්ක උඹව ඉවරයක් කරන්න තිබ්බා. ඒත් දැන් සුදුසු වෙලාවක් නෙවෙයි. අපි පස්සේ එන්නම්කෝ කියලා. එහෙම දෙන්න දුවලා යනවා. කොහොම හරි අර පීනික්ස් මෑන්ගේ ඇඳුම අයින් කළා පොරව මරලම දැම්මා. ආයෙත් ඉතින් නැගිටිනවා බොරු. දැන් චයිල්ඩ් එම්පරර් හැමෝටම කතා කරලා මං මෙයාව බේරගත්තා. දැන් සර්ෆේස් එකට යන්න හදන්නේ. හැමෝම පරිස්සමට සටන් කරන්න කියලා කියද්දි සොම්බි මෑනුත් ස්තුති කියනවා. ඒ වගේම වැගන් මගෙන් අහනවා. "ඔයා හොඳට මතක් කරලා කියන්න. ඒ හිරගෙදර හිටියේ ඔයා විතරද? නැත්නම් කවුරු හරි හිටියද කියලා?" මතක් කරලා කියන්න කියද්දි පොරත් තාරව හිටපුක මතක් කරලා එයා හිටිය කියලා කියන්නේ නැහැ. මං විතරයි හිටියේ කියලා කියනවා. ඉතින් ඒක විශ්වාස කරන චයිල්ඩ් එම්පරරුත් මෙයාවත් එක්කගෙන දැන් යනවා ඉස්සරහට. ඒකත් එක්කම 9 වෙනි කොටස ඉවර වෙනවා. ඉතින් ගයිස් අපි ඉක්මනටම ඊළඟ කොටස් වලින් මුණ ගැහෙමු. Thank you.